දරුවෙක් හදන්න ගැහැණු පිරිමි දෙපාර්ශවයේ ඕන හින්දා තමයි විවාහයක් සිද්ධ වෙන්නේ. ශුක්‍රෙන්නේ පිරිමියාගෙන් ශෝණිතෙන්නේ ගැහැණියගෙන්. දරුවෙක් නැහැ කියන එකට කාන්තාවකට පමණක් චෝදනා කිරීම සාධාරණ නැහැ. පිරිමි කෙනෙකුගේ ශුක්‍රවල ගැටලු ඇති වෙන්න හේතු වෙන ගොඩ දේවල් තියෙනවා. එක්ක ඇලක දොලක ටැංකියක හරි බැරල් එකක හරි කමන්නේ වතුර පුරවලා බහැලා නාන්න. මේ හීට් එක කියන එක ඔවුන්ගේ වෘෂණ කෝෂවලට සුදුසු තත්ත්වයක් නෙමෙයි. සිගරට් බොනවා නම් මත්ද්‍රව්‍ය භාවිත කරන ඒවා නවත්තන්න කෙනෙකුට හිතෙන්න පුළුවන් මත්පැන් ටිකක් බිව්වහම තමයි හොඳටම මේ සෙක්ෂුවල් ෆීලිංස් ඇති වෙන්නේ මේ ක්‍රියාවලිය කරගන්න පුළුවන් වෙන්නේ කියලා. අපි මොන දිව්‍ය ඖෂධය දුන්නත් රෝගියා ප්‍රතිකාරයේ විශ්වාස කරන්නේ නැත්නම් ඔහු ඒකට මනසින් සූදානම් වෙලා නැත්නම් ශරීරයේ අපි ගන්න දේවල් රිජෙක්ට් කරනවා. සිලෝන් TV ටෙලිවිෂන් පෙරලිකාරයා